Hi guys, welcome back to Taksu YouTube channel. ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. අද vlog එක මට ගොඩාක් ස්පෙෂල් එකක්. මොකද මේ මගේ birthday gift එක ගන්න ගිය දවසේ vlog එක. ඉතින් මේ ලස්සන moment එක ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. එහෙනම් අපි vlog එක පටන් ගමු. ඉතින් හැම අවුරුද්දකම වගේ මගේ බර්ත්ඩේ එකට දවස් 3-4කට කලින්ම හස්බන්ඩ් gift එක අරගෙන දෙනවා. ඒක මට සර්ප්‍රයිස් එකක් වගේම හැමදාම මතක හිටින ලස්සන මොමන්ට් එකක්. ඉතින් අපි දැන් ආවේ gift එක ගන්න shop එකට. මේ වගේ moments වල තියෙන සතුට නම් වෙනස්ම feeling එකක්. මේ පාර husband ඕන උනේ content create කරන්න, memories capture කරන්න පුළුවන් හොඳ camera එකක් ගන්න. ඉතින් අපි තෝරගත්තේ DJI Pocket 4 කියන camera එක. ඇත්තටම මගේ හිතේ තිබුණේ 360 කැමරා එකක් හරි DJI Pocket 4 කියන කැමරා එකක් හරි තමයි ගන්න. ඉතින් කියන්න ඕනේ නෑනේ හස්බන්ඩ්ට. ඉතින් දැනෙනවා ඕන දේ. ඉතින් එයා අහන්නේ නැතුව එයාම ඩිසයිඩ් කරලා තියෙනවා ඒ DJI Pocket 4 එකක් අරගෙන දෙන්න. ඉතින් අන්තිමට අපි තීරණය කළා මේක ගන්න. මට මේක ගොඩක් එක්සයිට් මොමන්ට් එකක්. මොකද මේකෙන් ඉස්සරහට ගොඩක් ලස්සන වීඩියෝස්, ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. DJI Pocket 4 කියන කැමරා එකට අමතරව කොම්බෝ DJI mic එකක් සහ SD card එකකුත් අපි අමතරව ගත්තා. ඒ ඔක්කොම බයි කරලා ඉවර වුණාට පස්සේ shop එකේ අය අපේ ෆොටෝස් ටිකකුත් ගත්තා. මේ වගේ පුංචි moments තමයි පස්සේ බලද්දි ලස්සන memories වෙන්නේ. මේ තමයි අපි gift එක ගත්ත shop එක. YouCam. අපිට හොඳ service එකක් දුන්න මේ shop එකේ නම ඔයාලට පෙන්වන්න හිතුවා. ජෝර්දාන් ඉන්න ඔයාලටත් මේ වගේ දේවල් ගන්න ඕන නම් බය නැතුව මේතැනට ඇවිත් ගන්න. දැන් අපි ටැක්සි එකක් බුක් කරලා ඒක එනකම් බලන් ඉන්නවා. ලංකාවේ නම් Picme, Uber, Hello වගේ ටැක්සි සර්විසස් තියෙනවනේ. ජෝර්දාන් වලත් Jenny, Uber, Careem වගේ සර්විසස් තියෙනවා. ඔන්න අපේ ටැක්සි එක ආවා. දැන් අපි ගෙදර යන ගමන්. මේ බොක්ස් එක ඇතුලේ තියෙන දේ බලන්න දැන් ඉවසිල්ලක් නැහැ. මගේ අලුත් ජර්නි එකේ අලුත්ම පටන් ගැනීමක් තමයි මේක. ඉතින් ඔන්න අපි බලාගෙන හිටපු මොහොත ආවා. මේ තමයි අපේ අලුත් DJI Osmo Pocket 4 එක. මේක පොඩි සයිස් එකක් වුණත් content creators ලට ගොඩක් powerful කැමරා එකක්.
අපේ අලුත් DJI Osmo Pocket 4 එක. ඇත්තටම පේන විදිහටම ගොඩක් ප්‍රීමියම්. බොක්ස් එක ඕපන් කළාම මුලින්ම අපට හම්බෙන්නේ කැමරා එක. මේකේ තියෙන ස්පෙෂල් ෆීචර් එක තමයි built in 3-axis gimbal stabilization එක. ඒ නිසා අපි ඇවිදිමින් වීඩියෝ ගත්තත් ෆුටේජ් එක ගොඩක් ස්මූත් විදිහට කැප්චර් කරගන්නත් පුළුවන්. කැමරා එක ඔන් කරන හැටි වැරදි. ස්ක්‍රීන් එක රොටේට් කරලා ඕපන් කළාම කැමරා එක ඔටෝමැටිකලි ඔන් වෙනවා. ඊට අමතරව බොක්ස් එක ඇතුලේ කැමරා එකට අමතරව charging cable, adapters, protective cover, light, pouch එක වගේ accessories ගොඩක් තියෙනවා. මේ පැකේජ් එකේ creator combo DJI mic එකත් ඇතුළත් වෙනවා. මේ wireless microphone එක නිසා vlog කරනකොට අපේ voice එක clear විදිහට record කරගන්නත් පුළුවන්. කැමරා එකෙන් ලස්සන වීඩියෝ එකක් වගේම හොඳ ඕඩියෝ ක්වොලිටි එකක් තියෙන එකත් ගොඩක් වැදගත්. ඉතින් මේක මගේ content creation journey එකේ අලුත් පියවරක්. මේ කැමරා එකෙන් ඉදිරියට තවත් ලස්සන ෆොටෝස් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ තමයි DJI Pocket 4 එකෙන් ගත්ත පළවෙනි වීඩියෝ එක. බලන්නකො quality එක කොහොමද කියලා. ඒ වගේම මේකේ ගොඩක් filters තියෙනවා. මේ තියෙන්නේ එකෙන් ගත්ත පළවෙනි ෆොටෝ එක. පුංචි දෙයක් වුණත් මේක මට ලස්සන මෙමරි එකක්. ඉතින් මේක තමයි මගේ birthday gift experience vlog එක. මේ වගේ ලස්සන moments ඔයාලත් එක්ක share කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. වීඩියෝ එක බලපු ඔයාලට ස්තුතියි.